මේ ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ මිනිස්සු සංස්කෘතික නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ සංස්කෘතික නැති හින්දා ඉතින් අශිෂ්ට හැසිරීම තියෙනවා. ඒ අශිෂ්ට හැසිරීම වලට හේතුව සංස්කෘතික නැති වීම. ඒක ඇල්කොහොල් වල ප්‍රශ්නයක්වත් ඒ ඉංගිගත්තේ ප්‍රශ්නයක්වත් ඒවයි නේ ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ සංස්කෘතික නැහැ. සංස්කෘතිය උගන්වන්න වෙනවා. සංස්කෘතිය කියන්නේ මොකද්ද? පළවෙනිම කාරණා තමයි වා අනේකාට ගරු කරන්න පුළුවන්. මහට අනේකා අනිත් එකා කියන්නේ වාට දරා ගන්න බැරි වාට එකග වෙන්න බැරි හිනා අමුතක් පරි මීහරක් කතාවක් වෙන්න පුළුවන්. ඒත් වාට ගරු කරන්න පුළුවන් වෙන්නේ. අනේකා. යාට යාව පාලනය කරන්න බෑ. හොඳ සිද්ධියක් කියන්නේ ඇසරට මීට අවුරුදු ගානක් කලින් කෝච්චියක් පරක් වුණා. අපි දේ රිවිෂන් එකක් කරනකොට කෝච්චියක් පරක් වෙලා ඉවරලා එන සෙට් එකක් පහුවෙලා ආවේ. කෝච්චි ඩ්‍රයිවර් බීලා හිටේවා කියන්නේ උදේපාන්දර බීලා හිටේ වෙන අමාරුයි. මේ උදේපාන්තිය මේ උදේ 4 පටන් ගන්න පන්ති කුමරේ කෝච්චිය පරක් වෙලා බීලා හිටියලු උඩ ගහන්න ගියාලු මොකද කරා. ඉතින් මම පන්තිය කිව්වා මේ එහෙම මිනිස්සුන්ට ගහන්න බෑ බීලා හිටියත් පස්සේ ආරංචි වෙනවා මේ බීලා නෙවෙයි උඩ ප්‍රෙෂර් වැඩි වෙලා ඉඳලා තියෙන්නේ. හරිද? දැන් ඇත්තටම බීලා හිටියා කියමුකෝ. බීලා හිටියා එතකොට මේ කෝච්චිය යන පරක් වුණා හරි. ඒක උඩ ගහන්නේ කොහොමද එහෙම? එයාට තව මිනිහෙකුට ගහන්න දෙන අයිතිය මොකද්ද? මොකෙන්ද අයිතිය ආවා? කවුද ඔයා? ඒව තායිකුල තමයි දනුවම් කරන්නේ. මේ සිවුස් හරි කවුරු හරි එහෙම කියලාද ඔයා මේ? දිවියන් වහන්සේද ඔයා? එහෙම වුණා තාම දනුවම් කරන්න. නොකරන්න බෑ. ඒ සමහරව ගෙල්ලන්න නම් මනම් කියන්න පොඩ්ඩ. ඒකට කියනවා මේ එහෙම කියන්න ඕනෙලු යා. හරි වැරද්ද తీරන ඔයා කවුද? හරි දේ මේකයි වැරදි දේ මේකයි తీරන ඔයා කවුද? මේ අවුරුදු 17ක පොඩි එකෙක්. බුදුහාමුදුරුවෝ කවුරු හරි නෙවෙයිනේ. කවුද ඔයා කවුද හරියට తీරන එක? මොඩම තියෙන එක තමයි. එහෙම ඔයාට වෙන කෙනෙක්ට මනින්න බෑ. වෙන කෙනෙක් සම්බන්ධ తీරන ගන්න බෑ ඔයා. යා මේ ඔයා ඇත්තට. යාට වගේ අදහසක් නම් කියේ. මම කැමති නෑ. කැමති නෑ ඔය එකම නෑ. මට මෙතන ඉන්න බෑ මම යන්න. ඔයාට විග්‍රහ වෙන්න පුළුවන්. ඒක ඔයාට අරුව පන්නන්න බෑ. එහෙම ප්‍රශ්න ලංකාවේ සංස්කෘතිය නැතිවීම. කියන්නේ එහෙම කරන්න බෑ විතර නෙවෙයි අපේ උන් හිතන්නේ එහෙම තමයි කරන්න ඕනේ කියලා. මේ වගේ උන්ට ගහන්න ඕනේ. එහෙම කොහොමද එහෙම කරන්නේ? අර මොකද්ද මේ සරයක් තිබ්බර වගේ කඩවලින් අඳුන් ගත්තම පිටර ගහන සීන් එකක් එහෙම තිබ්බා. දැන් ගහන්න බෑ මේ පිටර ගහන්න දැන් ගහන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? එහෙම ඔයාට අකමැති දෙයක් කවුරු හරි කරාම ඔයා කොහොමද මේ දනුවම් කරන්නේ? කවුද? ඒක මොකද රටේ නීතියක් මොකටද? අර උසාවි මොකටද? අධිකරණ මොකටද? ඒකේ කායින් ඒවා කරන්න ගියා. මේ ලංකාවේ තියෙන එහෙම ප්‍රශ්න දැන් කාරණාවක් යන ඔය එකක්වත් ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඔය විවිධාකාර දේශපාලන අවස්ථා මත බිල්ඩ් අප් කරනවා. ඒ තේරෙන එකක් මං කියන්නේ. ගේම් ඔෆ් ෆ්‍රෝන්ස් බලලා තියෙනවා. ඊයර පූජකයෙක් ඉන්නේ. ඉස්සෙක් නේ. අර ගෑරි දන්නව ලිස්ට් එක මොකද කියන්නේ මම. ගෑරි දන්නවනකොට පිස්සු කියනවා. දන්නවට යාට හැබැයි පෙට්ට පල්ලෙන් යන එක පාවිච්චි කරනවා. ඒකල යාගේ පෙට්ට මර්ධනය. මොකද මරන. ඉවරයි. ඊට පස්සේ යාට මාර්ගන ඉපද පෙට්ටක්. ඊට පස්සේ ආයෙක ඉඳලා යන්නේම නැහැ. මේ සදාචාරවාදී සංස්කෘතිය නම් මනම් අපේ ගාන්තර පිළින රෙද්දවල කොමඩි විදාගන්න පොලිටිකල් ඇජෙන්ඩාස් වලින් ගෑලි. මේ පොලිටිකල් ඇජෙන්ඩාස් වලින් සමහර ඉත්තෝ ඉන්නේ දේශපාලඥයන්ගේ වේශයෙන් නෙවෙයි. ඉඳගෙන අහිංසක සමාජයේ ඉන්නේ. අය කියන්නේ නැහැ. ඒවා මේ දේශපාලු එහෙම තමයි වෙන්න ඕන කාරණාවක් කියන්නේ නැහැ. යාට වාගේ අදහස් කියන්නේ මම විතරයි. යා අනේ කාට කරු ගන්න ඉගෙන ගන්න. එහෙම නැතුව මේ රට කවදාවත් අපේ ජීවත් වෙන්න රටක් වෙන්නේ නැහැ. එකම අර සිංගප්පූරට යන්න පුළුවන් නම් වීසා එක. තාම පුළුවන් වань. තව කාලයකට බැරි. තාම පුළුවන්. පැය 3මාරයි ෆ්ලයිට් එක. ටිකට් එකක් ගත්තම යන්න පුළුවන්. වීසා ගන්න ඕනේ නැහැ. සිංගප්පූරේ දවස් දෙකක් ඉඳලා වරේ. පොරට ආවෙ ගත්තේ මූණ තරම් ඉන්නවා. ඔක එකක් බලන්න. බලන්න ඕනෙත් ඒ තරම් ඉන්නවා. එහෙම එකක් ලංකාවට આવොත් එහෙම ලංකාවෙන් ඔක්කොම ටික වැඩනවත්තලා අර මේ මණ්ඩල ඉඳගෙන ඉදී. ඒක තමයි කාරණාව. ඒ ලංකාවේ ප්‍රශ්න සංස්කෘතික නැතිවීම. සංස්කෘතිය නැති වෙන්න හේතුව ඒක ඉබේ වෙච්ච එකක් නෙවෙයි අවුරුදු 2500 කතාවක් නෙවෙයි. ඒක මෑත කාලේ හදපු ඒ දේශපාලන උමනාවන්නේ.